කොහොමද යාළුවනේ? අද අපි ගෙදර හදාගන්න තක්කාලි පෙළ කිහිපයක් බලමු. දැන් ගස් ටික ලොකු වෙලා මලුත් එක දෙක එන්න පටන් අරගෙන තියෙනවා. ඒ නිසා තමයි අද මේවට ආධාරක සපයන්න අපි හිතුවේ. දුණු තක්කාලි වල MSG තියෙනවා. ඒ හින්දා ස්වභාවික රසකාරකයක් විදිහට මේක යොදා ගන්නවා. මුලින්ම මේ වගේ කුරුඳු පොළු 3ක් ගන්න. ඔයාලා පේලියක් වගේ වගා කරනවා නම් කුරුඳු පොළු දෙපැත්තෙන්ම ගහගන්න පුළුවන්. ඊට පස්සේ නයිලෝන් නූලක් කරහට ඇත ගන්න. ඊට පස්සේ බලන්න මේ විදිහට ගහේ සියුම් කඳටවත් හානි නොවන විදිහට නයිලෝන් නූල් වලින් ගැට ගහලා ගහට කිසිම කරදරයක් නොවෙන්න ආධාරක ලබා දෙන්න. මේ විදිහට ආධාරකයක් ලබා දුන්නා නම් ගහ හොඳින් වැඩෙනවා වගේම අස්වැන්නත් හොඳින් ලබා ගන්න පුළුවන්. එහෙනම් අපි ආයෙත් තවත් වටිනා වීඩියෝ එකකින් හමු වෙමු. ජය වේවා.